දන්න යාළුවනේ කාලෙකට පස්සේ වෙලා දිනවා Facebook එකේ මීම් රියැක්ට් කරගෙන ලෝන්ම ටයිම් මචන් වෙනස් කන්ටෙන්ට් එකක් වෙන වෙනස්තිගේ අපි කොමරි අපි යථතත්වයට අපි ආයෙ පෙමුණලා දිනවා මං සතරේ සැරේ කොමරි මීම් රියැක්ට් එකක් ඉන්න පටන් අයත් කොහොමරි අසල වැඩ වගේ එකක් තියෙනවා ඒස් කොණ්ඩෙත් විතර කොණ්ඩෙත් කපා ගන්න ඕනේ මචං කොණ්ඩේ ඉස්සරහට වැටෙන්න කොමරි මං ඕක බල බල හිටියේ නෑ පටන් ගන්න හදන්නේ අපි මීම් රියැක්ට් එක අපි බලමු මම හිටපු නැති දවස් එකේ මොනවද ලංකාවේ සිදු වෙලා තියෙන්නේ කියලා ලංකාව විතර නෙවෙයි ලෝකෙ දේවලුත් ඇති නේද මම හිතන්නේ කොමරි අපි පටන් ගමු අපේ මීම් රියැක්ට් එක ඕකේ උදේ පාන්දර මොකක්ද ටික්ටොක් එකක් තියෙනවා ඇටි කුකුලෝ ඔන්න උඹේ අම්මයි තාත්තයි උඹව මරන්න එනවා දුවනකින් යන්යෝ අම්මලාට ෆෝන් දෙන්න එපා අර මොකද මේ දෙන්නේ ඉස්සෙල් ස්පෝර්ට්ස් ක්‍රිකට් ලයිව් කාද බම් මේක දාලා තියෙන්නේ දාලා දෙනවා මම ශිෂ්‍යත්ව ෆේල් 288යි හැබැයි අද වෛද්‍යවරේ ඒ 200 ඉන්නේ ලකුණු දුන්නේ ඔව් 200 දුන්නේ මම ඔය ඔක්කොම විභාග ෆේල් ශිෂ්‍යත්වයකට ලකුණු ගානවත් මතක නැහැ ඒ වුණාට টොප් ලෙවල් එකට ඉගෙන ගත්ත ඩොකාලා ඉංජිනේරු ඔක්කොම දනගගා ඉන්නේ සල්ලි පිරිකර වලුත් අඩුවන්නේ දැන් රේන්ජ් රෝවර් එක පාවිච්චි හරි විතරට හරි තියෙන්නේ ගන්න තේරුණා අම්මට සිරි මෙන්න මේකට ශැගී ඕගොල්ලන් බලන්න අලුත්ම මේවනේ රෙසිපි මම හිතන්නේ ඉන්දියන් කවුරු හරි නේද මට තේරෙන්නේ නැහැ එහෙම භාෂාව ඒක මරු මේක හලා ගන්න අම්මට මොනවා හරි කියලා දෙනවා මචං මොනවද හරිද ඔව් ගොඩින් මම හලා ගත්තා හරිද මම ග්ලව්ස් එකක් එහෙම දාන් කරා නම් හරිද කමන් පට උඩු ඉන්දියාවනේ බං එහෙම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ මම හිතන්නේ ස්ට්‍රීට් ෆුඩ් එක කියලා දෙන්න එපා recipe from India ඔය යටිනුත් දාලා තියෙනවා මම කියන්නේ අර අත්ගුණේ තියෙන්නේ එහෙමව අත්ගුණේ එහෙම එන්නේ කටට දාලා උනට සූප් කරාම තමයි එන්නේ මොකද්ද බං මේ කප් එක අයිස් කප් යන්නේ ඒ මොනවද මේ මු කන්නේ පිටිද ඉන්දියාව කියලා නම් ෂුවර් මචං කොහොමද අර මාළයෙන් බලහම හරි ඔව් ඔය ගොඩක් කළා තියෙනවද කයින් කර විනාඩි දෙකක් තියෙනවා මේ ඕක බලන්න බෑ ඔයගොල්ලෝ හිමීට පස්සේ බලාගන්න මම ලින්ක් එක දාලා දෙන්න යට හරි නෑ මේ අපි පල්ලෙහාට යන්න තවත් එකක් තියෙනවා මොකක්ද වෙලා තියෙන්නේ මැදිනේ? අම්මට බෝඩි මේ සීන් එක නාතල් ඇති කාටි පැවිලි කරා. මම පැමිණිලි කරන පොලිසියට. මොකද්ද බෝඩි මේ සෙටප් වන්න නැති වුණාම අපේ මොඩ रुपया යාළුවගේ පපුව අම්මට පපුව කඩාගෙන මචං එළියට මෙනවා පෙම දිව්වේ ලෝකේ කරා ගමන් කරා පපු කඩයි යන්නේ ඒක තමයි සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම අද හරිය ලස්සන දවසක් වේවි සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි හදවතින්ම ඔයාලට එහෙම ප්‍රාර්ථනා කරනවා ඕම බලපන් මිනිස්සු හරිද මිනිස් Facebook එකට ආවල් මචං තම උදේ සුබ උදෑසන කියලා බලන්න මචං විදුලි කාර්මික ශිල්පී සුදුසුකම් කාර්මික විද්‍යාලයක හෝ පිළිගත් ආයතනයක
අදාළ වෘත්තීය සුදුසුකම්. අවුරුදු 34ක පළපුරුද්ද. වයස අවුරුදු 40ට අඩු විය යුතුයි. පළපුරුද්ද සහ දක්ෂතාවය මත ආකර්ෂණය වැටුම්. යකෝ අවුරුදු 34ක් කියන්නේ දැන් ඔතන අවුරුදු 6යි නිතුරු. ඌ අවුරුදු 6යි දැන් ඔක ඉගෙන ගන්න ඕනේද? ඒ කියන්නේ මචං දැන් මෙහෙම බලමු. දැන් මට ඔය වැඩි ගණන් බෑ. බට් මචං දැන් අවුරුදු 34 පළපුරුද්දක් වුණේ කියනවනේ. අවුරුදු 40ට අඩු වෙන්නත් ඕන. එතකොට අවුරුදු 6ක ගැප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඌ එක වසරේ ඉඳන් විදුලි කාර්මික ශිල්පියෙ ඉගෙන ගන්න ඕන නේද? එහෙම සීන් එක තමයි මට තේරෙන විදිහට. සිද්ධිය රඟපාන්න ගිහින් තව පොඩ්ඩේ මාමත් දැන් මෙහෙම සර් අපි ඇවිදගෙන එනකොට දන්නේ නැහැනේ කට්ටිය. දන්න යනකොට මෙහෙම ලිස්සලා යනවා එකපාරට. අටි බැරි වෙනවා කට්ටියට. අපි දන්නේ අපි දන්නෝ එන්න. අම්මලා දැන් සීන් එක තේරුණාම දැන් මචං මෙහෙමනේ දැන් වැටලා මේ ඉන්නත් දෙන්නේ. දැන් අපිට තේරෙන ඉඳ අපි එනවා කියලා අම්මට කොහොමද දායර දන්නේ ඉඳ හොඳයි නැත්තම්. I got you homie. මේ මොකද්ද? මොකද්ද බං? Daddy, chill. එක්කෙනා වගේ මම Halo San Andreas. ජීවිත සමබේර ගන්න මම උත්සාහ කළා. ප්‍රිය පදවන ඔය දැතට බුදු සරණයි කියා. ජීව අයමයට කියාවි මග මඩුවා කියා. ජීව අයමයට කියාවි මග මඩුවා කියා. මේවද යාළුවට විහිළුවට ඒ බං උඹල සින්දුව ලස්සනයි කිය. ලස්සනට සින්දුව කියනවා කිව්වම ඊට පස්සේ දවසේ යාළුවා The club is in the best place. Think of a level city bar and it's where I go. sorry බං කියලා. Short till it's hard to the whip and slow. No. Come on, every time I put a pocket in the top because it's just me and baby child. ඒකේ lyrics හරිද බං? I'm a single like you know your love. Your wasn't handled and like me. Come on and make me and lead. දැන් මේ ඉන්නේ යාළුවනේ අර ඉන්නේ උඹද? මේ ඉන්නේ යාළුවා. මේ ඉන්නේ යාළුවා. ඒකට කොහොමද දැන් අරූ වෙන්න බං? මේ ඉන්නේ මූ. යාළුවා යූයි. ආරියාගේ පුතේ රටට සේවයක් කරන්න පුළුවන්. ඔබ හිටම ගිහිල්ලා සංගීතය ඉගෙන ගන්න. මේ පාන් ගෙඩිය ඔයාට. thank you පාන් කෑවේ නෑ මචං හින කාලෙකින්. ඒ වුණාට මට පාන් කන්න බෑ බඩ දානවා. මම ඒකින්ද කන්නේ බත් විතරයි. බත් නම් සුපිරි. බතුයි පරිප්පුයි සම්බෝලයි තවලන්නේ. පරිප්පුයි බතුයි දිනනවා එච්චරයි. I mean, it's all right. Like, අද මේ අඩෝ මේක මට ඉස්සරම මම මේක මට මේ සින්දුව මචං උන ගෙහුනේ රේඩියෝ එකෙන් බා